කොහොමද අපේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා අපි හිතනවා. ඒ වගේම අපි තුන් දෙනාත් හැමදාමත් වගේ හොඳින් ඉන්නවා. අද වෙනදා වගේ vlog එකක් නන් නෙවෙයි. අද මම ඔයාලට රස නූතෙල්ලා කේක් රෙසිපි එකක් තමයි ගේන්නේ. නූතෙල්ලා කේක් එක හදන්න අපිට උවමනා කරනවා පීටි ග්‍රෑම් 250ක්, බටර් හෝ මාගරින් ග්‍රෑම් 250ක්, බිත්තර ග්‍රෑම් 250ක් අනිවාර්යෙන් බිත්තර කිරලා ගන්න. ඉතින් සීනි ග්‍රෑම් 150ක්, නූතෙල්ලා ග්‍රෑම් 120ක්, වැනිලා ටිකක් ඕනේ. ඒ වගේම බේකින් පවුඩර් තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි කාලක්. මුලින්ම මාගරින් ටික බෝල් එකට දාලා මේ විදියට ටික වෙලාවක් බීට් කරගන්නවා. ඉතින් කාමර උෂ්ණත්වයේ තියෙන මාගරින් ගන්න අමතක කරන්න එපා. මෙතනදී මාගරින් හෝ බටර් ඔයාලට කැමති දේක් පාවිච්චි කරන්න පුළුවන්. බටර් ගත්තොත් තවත් රස වැඩි. ඉතින් මෙතනදී මම ටික වෙලාවක් බීට් කරාට පස්සේ සීනි ටික එකතු කරගන්නවා. ඉතින් සීනි ටිකත් මම ග්‍රයින්ඩ් කරලා අරන් තියෙන්නේ. ලොකු කැට සීනි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ග්‍රයින්ඩ් කරලා ගන්න එක ලේසි. මොකද මේ ගොඩක් වෙලා බීට් කරන්න ඕනේ නැහැ. සීනි එකතු කරගත්තට පස්සේ ටිකක් විතර මේ විදිහට කලවම් කරලා බීට් කරන්න ගන්න. නැත්තම් ඔක්කොම සීනි ටික විසිරෙන්න පුළුවන්. සීනි ටිකත් මේ විදිහට බීට් කරගත්තට පස්සේ ක්‍රීමි ගතියට එන බැටර් එකක් වගේ හැදෙනවා. ඊට පස්සේ අපි බිත්තර ටිකත් එකතු කරගන්නවා. බිත්තර මම මෙතනදී දෙපාරකට තමයි එකතු කරගන්නේ. බිත්තර කිරද්දී මම කටුපිටින් තමයි කිරාගත්තේ. ඊට පස්සේ වෙනම මේ බෝල් එකකට බිත්තර ටික කඩලා දාගත්තා. බිත්තර ටිකක් දාලා බීට් කරගන්න අතරතුර අපි වැනිලා ටික එකතු කරගන්නවා. මෙතනදී මම වැනිලා තේ හැන්දක් විතර දාගත්තා. ටික වෙලාවක් බීට් කරාට පස්සේ මේ විදියට හැන්දකින් හොඳට අපේ බැටර් එක කලවම් කරගන්න ඕනේ. සීනි කැට ඉතුරු වෙලාද තියෙනවද කියලා බලන්නත් එක්ක. දැන් අපි නුතෙල්ලා ක්‍රීම් ටික එකතු කරගමු. ඔයාලා ගාව නුතෙල්ලා නැත්තම් වෙන වර්ගයක චොක්ලට් ක්‍රීම් උනත් මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. රස චොක්ලට් ක්‍රීම් වර්ග දැන් ගොඩක් වෙළඳ පොලේ තියෙනවා. නුතෙල්ලා ටිකක් දාගත්තට පස්සේ මේ විදිහට හොඳට බීට් කරගන්නවා. දැන් අපේ පිටි ටික එකතු කරගන්න වෙලාව හරි. ඉතින් අපේ පිටි එකටම මම බේකින් පවුඩර් තේ හැන්දයි, ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි කාලයි එකතු කරගෙන හොඳට කලවම් කරගෙන අපේ බැටර් එකට එකතු කරගන්නවා. කැමති නම් පිටි එක හලා ගන්න වෙලාවටම බේකින් පවුඩර්, බේකින් සෝඩා දාලා පිටි එකත් එක්කම එකතු කරලා හලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මුලින්ම පිටි එක හලාගෙන තිබිච්ච නිසා බේකින් පවුඩර්, බේකින් සෝඩා එකතු කරගත්තේ මේ වෙලාවේදී. ඉතින් මෙතනදිත් හොඳට මතක තියාගන්න ඕනේ පිටි එකතු කරගත්ත ගමන් බීට් කරන්න යන්න එපා. ටික වෙලාවක් මේ විදිහට කලවම් කරලා ඉවර වෙලා බීට් කරන්න. නැත්තම් පිටි ඔක්කොම ටික විසිරෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වැඩ 1-2 වෙනවා. පිටි ටික 3 පාරකට වගේ තමයි මම බැටර් එකට එකතු කරගත්තේ.
මේ වෙනකොට අපේ පිටි ටික ඔක්කොම දාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ හැන්දක් මාර්ගෙන් මේ විදිහට හොඳට බැටර් එක හොඳට කලවම් කරගන්න ඕනේ. අඩියේ පිටි ඉතුරු වෙලාද කියලා බලන්නත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ක්‍රීමි බැටර් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක ට්‍රේ එකට දාගමු. අපේ oven එක අංශක 180ට විනාඩි 10කට ප්‍රීහීට් වෙන්න දාලා තියන්න ඕනේ. ඊට පස්සේ කේක් එක දාලා විනාඩි 25ක් විතර අංශක 180ෙම අපි කේක් එක බේක් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මට හරියටම විනාඩි 25ක් තමයි ගියේ. ඒ වුණාට oven එකෙන් oven එකට වෙලාව ඒ වගේම උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් නිසා ඒක ගැන චුට්ටක් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ ට්‍රේ එක කේක් කිලෝ 1ක හැදෙන ප්‍රමාණයේ ට්‍රේ එකක්. බැටර් එක ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේ විදිහට කිහිප වතාවක් අපේ ට්‍රේ එක තට්ටු කරගන්න ඕනේ. එතකොට හුලම් බුබුලු හිටින්නෙත් නැහැ. ඒ වගේම කේක් එක බේක් වෙලා එනකොට එකම ගානට එකම මට්ටමේ කේක් එක ලස්සනට බේක් වෙලා එනවා. ඉතින් මේ විනාඩි 25කට පස්සේ අපේ කේක් එක හොඳ ගානට බේක් වෙලා තියෙන්නේ. ඉතින් මම ටූත් පික් එකකින් චෙක් කරලා බැලුවා. අනිවාර්යයෙන්ම ටූත් පික් එකක් මාර්ගෙන් චෙක් කරලා බලන්න කේක් එක එළියට ගන්න කලින්. ඉතින් ඔයාලට පේනවත් වගේ අපේ කේක් එක හරි ගානට බේක් වෙලා තියෙනවා. උඩ කරවීමක්වත් යට කරවීමක්වත් නැතුව. ඒ තමයි හරිම ගාන, හරිම වෙලාව මං හිතන විදියට. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට කේක් හදනකොට මේ ට්‍රික් එක නම් කරනවාමයි. ඉතින් අර කේක් එකේ උඩ ලස්සනට තෙත ගතියට තියෙන්න මම මේ විදිහට කරනවා. කේක් එක උඩට තෙල් කොලයක් තියලා ඊට පස්සේ ඒක උඩට තව ට්‍රේ එකක් තියලා කේක් එක අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ මේක ටික වෙලාවක් මම මේ විදිහට තියනවා හොඳට කේක් එක මට්ටම් වෙලා තෙල් ගතියට වගේ තියෙනකන්. මේ පැය දෙකකට විතර පස්සේ දැන් මම කේක් එක කපන්න තමයි හදන්නේ. ඉතින් කේක් එක අනිත් පැත්ත හරවලා බලනකොට මෙන්න මේ විදිහට ලස්සන තෙල් ගතියට වගේ තියෙනවා. ඉතින් අපේ කේක් එක හොඳ සොෆ්ට් එකට පුළුම් ගතියට ඇවිල්ලා තියෙන්නේ. කෑල්ලක් කපලා බලමු කේක් එකේ ඇතුළ කොහොමද කියලා. ඔයාලට පේනවා නේද කේක් එක හරිම සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. මගේ වචනෙන් කියනවා නම් පුළුම් ගතියට ඇවිල්ලා තියෙනවා කේක් එක. ඉතින් මේ කේක් එක හරිම රසයි. අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලන්න. ඉතින් නුතෙල්ලා නැත්තම් ඔයාලට මම කලින් කිව්වා වගේ වෙන වර්ගයක චොක්ලට් ක්‍රීම් එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. නුතෙල්ලා දාලා හදන කේක් එක වගේම නුතෙල්ලා එකතු කරගෙන හදන බ්‍රවුනි එකත් හරිම රසයි. මම ඔයාලට ඒ රෙසිපි එකත් ඉක්මනටම ගේන්න. ඉතින් මේ රස නුතෙල්ලා කේක් එක ඔයාලත් හදලා බලලා ඔයාලට කොහොමද කියලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට දවස් 2-3කට වඩා තියාගන්න ඕනේ නම් කේක් එක අනිවාර්යයෙන්ම පොලිතින් එකකින් මෙහෙම ඔතලා තියාගන්න. එතකොට හුලම් වදින්නෙත් නැහැ. එතකොට අපේ කේක් එක මේ විදිහටම තෙත ගතියට සොෆ්ට් එකට ටික දවසක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බෙමු. අපේ යාළුවෝ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න.